ගොඩක් අයට තියෙන දෙවෙන ප්‍රශ්නයක් තමයි රවුටර් එකේ Wi-Fi රේන්ජ් එක මදිකම. මේ ප්‍රශ්නෙට මොකද්ද කරන්න පුළුවන් කියලා මේ වීඩියෝ එකෙන් බලමු. මේ වීඩියෝ එකේදී වියදමක් නැතුව අපිට කරන්න පුළුවන් දේවල් ටිකකුයි වියදම් කරලා කරන්න තියෙන දේවල් ටිකකුයි මම ඔයාලට කියලා දෙන්න. ඊට කලින් මුලින්ම අපි දැනගෙන ඉන්න ඕන දේවල් ටිකක් තියෙනවා. අපි ඒ ටික මුලින්ම බලලා ඉමු. අපි බලමු Wi-Fi router එකක Wi-Fi signal broadcast කරන විදිය. router එකේ antennas කෙලින් අතට තිබුණොත් තිරස් අතට තමයි Wi-Fi signal ටික broadcast කරන්නේ. ඊළඟට අපි coverage map එකක් බැලුවොත් පැත්තෙන් බලනකොට මේ විදිහට තමයි Wi-Fi signal broadcast වෙන්නේ. ඒ වගේම උඩින් බලනකොට අංශක 360ටම මේ විදිහට Wi-Fi signal එක බෙදා හරිනවා බලා ගන්න පුළුවන්. මෙතෙන්දී අපි තව දෙයක් දැනගන්න ඕන. ඒ දේ තමයි මේ signal ගමන් කරනකොට Wi-Fi signal වලට බාධාවක් නැති වෙන දේවල් නිසා Wi-Fi signal එක දුරට යද්දී එන්නම දුර්වල වෙනවා. උදාහරණයක් විදිහට බිත්තිය හරහා ගමන් කරනකොට එහෙම නැත්නම් තව Wi-Fi signal වලට සමාන frequency එකක් පාවිච්චි කරන වෙනත් devices නිසා Wi-Fi signal වලට බාධාවක් නැති වෙන්න පුළුවන්. දැන් අපි දැනගත්ත දේවලුත් ඔළුවේ තියාගෙන මේ Wi-Fi coverage එක එහෙම නැත්නම් Wi-Fi signal transmission එක වැඩි කරගන්න පුළුවන් ක්‍රම මොනවද කියලා බලමු. අපිට මුලින්ම බලන්න පුළුවන් router වලට එන antennas router එකට connect කරලාද තියෙන්නේ කියලා. මේ විදිහට එන external antennas connect කරන එකෙන් ලොකු area එකක Wi-Fi coverage එක තියාගන්න පුළුවන්. සමහර routers වල Wi-Fi antennas connect කරන්න පුළුවන් connectors තිබ්බට antennas එන්නේ නැහැ. මේ වගේ වෙලාවකට ඔයාට පුළුවන් නම් antenna එකක් හොයාගෙන connect කරලා බලන්න. එකෙන් ඔයාගේ coverage එක expand කරගන්න පුළුවන්. ඊළඟට router එක Wi-Fi පාවිච්චි කරන්න ඕන location එකේ මැදට වෙන්න හරි Wi-Fi අවශ්‍ය හැම තැනටම visible වෙන්න හරි තියාගන්න පුළුවන් නම් ඒකෙනුත් මේ ගැටලුව විසඳ ගන්න පුළුවන්. example එකක් විදිහට මේ පෙන්නන ගෙදර router එක කියන location එකේ තියන්න නැතුව දෙක කියන location එකේ තිබ්බොත් මුළු ගෙදරම Wi-Fi වලින් cover කරගන්න පුළුවන්. ඒත් එක්කම router එක බිත්තියක් ළඟ හරි එහෙම නැත්නම් signal transmit කරන devices ළඟින් තියන්නේ නැත්නම් Wi-Fi interference සහ blockages වලින් මගහැර ගන්න පුළුවන්. අපිට තව කරන්න පුළුවන් දෙයක් තමයි router එකේ antenna දෙක එකක් vertical විදියටත් එකක් horizontal විදියටත් තියලා Wi-Fi coverage එක වැඩි කරගන්න එක. ගොඩක් වෙලාවට තට්ටු කීපයක් තියෙන තැනක නම් මේ විදිහට antennas දෙක වෙනස් කරන එකෙන් ඔයාගේ ගැටලුවට solution එකක් හොයාගන්න පුළුවන් වෙයි. ඊළඟට ගොඩක් routers වල Wi-Fi transmission power එක වෙනස් කරන්න පුළුවන්. මේක කරන විදිහ මම පෙන්නන්නම්. මුලින්ම අපි router එකට log වෙන්න ඕන. සමහර routers වල Wi-Fi settings වලට ගියාම මේ setting එක බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර routers වල advanced settings යටතේ Wi-Fi transmission power එක වෙනස් කරන්න පුළුවන් option එක බලා ගන්න පුළුවන්. මම මේ දැන් පෙන්නනවා වගේ transmission power එක high එහෙම නැත්නම් 100% විදිහට තියලා save කරන්න. එහෙම නැත්නම් ඔයාට මේක අඩු කරගන්න ඕන නම් ඊට අඩු value එකක් දාලා ඔයාට save කරගන්න පුළුවන්. මේකෙනුත් ඔයාට මේ Wi-Fi transmission ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න පුළුවන් වෙයි. Wi-Fi signal transmit කරන frequencies දෙකක් ඔයාට බලා ගන්න පුළුවන්. එකක් 2.4 GHz විදිහට අනිත් එක 5 GHz විදිහට. මේ දෙකෙන් වැඩි coverage එකක් ඕන නම් 2.4 GHz දාගෙන පාවිච්චි කරන්න. 5 GHz වලදී coverage එක අඩු වෙනවා. ඒ වුණාට speed එක වැඩි වෙනවා. 5 GHz වලදී response time එක ටිකක් අඩුයි. මේ නිසා වැඩි coverage එකක් ඕන නම් අනිවාර්යයෙන්ම 2.4 GHz වලින් Wi-Fi use කරන්න. සමහර routers වල මේ දෙකම එකපාර active කරලා පාවිච්චි කරන්න පුළුවන්. මේ කියපු දේවල් වලින් ඔයාගේ වැඩේ හරියන්නේ නැත්නම් ඊළඟට තියෙන ඔප්ෂන් වලින් එකකට යන්න වෙනවා. මෙතෙන්දී අපිට මුලින්ම කරන්න පුළුවන් දේ තමයි ඔයාගේ දැනට තියෙන router එකේ Wi-Fi signal සාමාන්‍ය router එකකට වඩා අඩුයි වගේ දැනෙනවා නම් ටිකක් powerful router එකකට මාරු වෙන එක. ඒ වුණාට ඊට වඩා මම ඊළඟට කියන ක්‍රම දෙක ඊට වඩා හොඳ වෙයි. මෙතෙන්දී පළවෙනි එක තමයි ඔයා ළඟ පරණ router එකක් තියෙනවා නම් ඒක access point එකක් විදිහට පාවිච්චි කරලා Wi-Fi coverage එක වැඩි කරගන්න පුළුවන්. මෙතනදී internet connect වෙලා ඉන්න router එකේ ඉඳන් network cable එකක් අවශ්‍ය location එකට ඇදලා ඊළඟට
අපි ළඟ තියෙන අනිත් රවුටර් එක මේ network cable එකට connect කරගන්න ඕන. ඊළඟට access point එකක් විදිහට මේ රවුටර් එක configure කරගන්න ඕන. මේක කරන හැටි ඔයාලට දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාලා තියන්න. ඔයාලට අවශ්‍ය නම් මම මේ වීඩියෝ එක කරන්න. ඔයාලඟ පරණ රවුටර් එකක් නැත්නම් අලුතෙන් රවුටර් එකක් අරගෙන access point එකක් විදිහට පාවිච්චි කරනවට වඩා අපිට Wi-Fi repeater එකක් හරි extender එකක් හරි පාවිච්චි කරන එක හොඳයි. මේක අලුතෙන් ගන්නව නම් විතරයි හොඳ. මොකද සමහර routers access point එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් වුණාට පොඩි compatibility issues එනවා. එතකොට Wi-Fi connect වෙන්නේ නැතුව යනවා access point එකට. ඊළඟට connect වුණාට internet access කරන්න බැරුව යනවා. මේ වගේ සමහර ප්‍රශ්න එන්න පුළුවන්. මේ විදිහට රිපීටර්ස් හරි එක්ස්ටෙන්ඩර්ස් හරි පාවිච්චි කරද්දී අපිට වයර්ලස් විදිහට වගේම වයර්ඩ් විදිහටත් මේ රිපීටර්ස් සහ එක්ස්ටෙන්ඩර්ස් කනෙක්ට් කරගන්න පුළුවන්. මේකෙදි වයර්ඩ් විදිහට එහෙම නැත්නම් නෙට්වර්ක් කේබල් එකකින් කනෙක්ට් කරනවා නම් කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ඔයා වයර්ලස් විදිහට මේ රිපීටර්ස් පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම රිපීටර් එක මේ පෙන්නනවා වගේ ඔයාලගේ රවුටර් එකේ Wi-Fi සිග්නල් හොඳට තියෙන තැනක් බලලා ලොකේට් කරන්න. එහෙම නැත්නම් තියාගන්න. Wi-Fi coverage එක වැඩි කරගන්න අපිට මේ දේවල් තමයි ඉතින් සරලවම කරන්න තියෙන දේවල් ටික. මම description එකේ Google form එකක link එකක් දාලා තියෙනවා. අපිට කරන උදව්වක් විදිහට පුළුවන් නම් ඒ form එක fill කරලා අපිට feedback එකක් දෙන්න. ඒ වගේම ඔයාලගේ මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් පහලින් comment එකක් දාන්න. මේ වීඩියෝ එකෙන් ඔයාලා මොනවා හරි ඉගෙන ගත්තා නම් like කරලා share කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ වීඩියෝස් තවත් බලන්න කැමති නම් subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.